ඉලෙක්ට්‍රොනික විද්‍යාවේ පළවෙනි ප්‍රධාන කොටස තමයි අර්ධ සන්නායක කියලා කියන්නේ. ඇත්තටම ඉලෙක්ට්‍රොනික විද්‍යාවේ වේගවත් දියුණුවට හේතුනේ අර්ධ සන්නායක තමයි. අපි මූලික හැඳින්වීමේ වීඩියෝවේදී පැහැදිලි කරපු විදිහට අපි දැන් බලමු අර්ධ සන්නායකයක් නිර්මාණය වෙන්නේ කොහොමද? අර්ධ සන්නායකයේ මගින් ධාරාව ගලා යන්නේ කොහොමද? අර්ධ සන්නායකයේ විශේෂ ක්‍රියාකාරීත්වයන් මොනවද කියලා පැහැදිලිව එකින් එක විග්‍රහ කරගනිමු. පුතේ මේ සාමාන්‍යයෙන් ආවර්තිතාවග්ගුවේ 4 වන කාණ්ඩයේ සිලිකන් සහ ජර්මේනියම් මේ සිලිකන් හරිද සිලිකන් සහ ජර්මේනියම් තමයි හොඳ අර්ධ සන්නායක ලෙස අපි ගන්න. දැන් 1 2 කාණ්ඩවල තියෙන්නේ පුතේ ලෝහ හොඳ සන්නායක. 6 7 කාණ්ඩවල තියෙන හොඳ අලෝහ නේ පරිවාරක. ඒතර අර්ධ සන්නායක තියෙන පුතේ 4 වෙනි කාණ්ඩේ. දැන් අර්ධ සන්නායකයක් වෙන්නේ මෙහෙමයි. අර්ධ සන්නායකයක් මම 4 වෙනි කාණ්ඩේ සිලිකන් ගන්නම්කෝ. ඔන්න මම 4 වෙනි කාණ්ඩේ සිලිකන් ගන්නවා. ඔන්න සිලිකන් පරමාණුවක් මම ගන්නවා. පුතේ මේ 4 වෙනි කාණ්ඩේ සිලිකන් පරමාණුවක අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝන කීයක් තිබෙනවද? 4 වෙනි කාණ්ඩේ නම් අවසාන කවචයේ තියෙනවා ඉලෙක්ට්‍රෝන 4ක්. පුතේ ඔය අවසාන කවචයේ තියෙන ඉලෙක්ට්‍රෝන 4 යාබද සිලිකන් පරමාණු 4ක් එක්ක ඔන්න යාබද සිලිකන් පරමාණු 4ක් එක්ක සහසංයුජව බන්ධනය වෙනවා. ඔය බන්ධනය අපි නිරූපණය කරන මෙන්න මෙහෙම. යාබද සිලිකන් පරමාණු 4ක් එක්ක සහසංයුජව බන්ධනය වෙනවා. ඔය බන්ධනය නිරූපණය කරන මෙන්න මේ විදියට. මෙන්න මේක තමයි සහසංයුජ බන්ධනය අපි නිරූපණය කරන විදිය. තව සිලිකන් පරමාණුවක් එපේ. ඒක ඇඳලා නෑනේ. හරි. ඔන්න සිලිකන් පරමාණුව. හරිනේ. දැන් මේ සිලිකන් පරමාණුවේ ඉලෙක්ට්‍රෝන 4 අවසාන කවචයේ තියෙන ඉලෙක්ට්‍රෝන 4 මම නිරූපණය කරන ඔය විදියට. ඕක තමයි පුතේ 4 වෙනි කාණ්ඩයේ සිලිකන්ගේ අවසාන කවචයේ තිබෙන ඉලෙක්ට්‍රෝන 4. දැන් මෙන්න මේ සිලිකන්ගේ අවසාන කවචයේ තියෙන ඉලෙක්ට්‍රෝන 4ක්. ඒ 4 මම තැඹිලි පාට පෑනෙන් පෙන්නනවා. ඔන්න ඔය ඉලෙක්ට්‍රෝන 4. හරිනේ. එතකොට මේ සිලිකන්ගේ අවසාන කවචයේ තියෙන ඉලෙක්ට්‍රෝන 4 යාබද සිලිකන් පරමාණු 4ක තවත් ඉලෙක්ට්‍රෝන 4ක් එක්ක සහසංයුජව බන්ධනය වෙලා ස්පටික දැලිසක් නිර්මාණය කරනවා. දැන් එතකොට මේ සිලිකන් මොකද්ද කරන්නේ? මේ සිලිකනොත් තව යාබද සිලිකන් පරමාණු 4ක් එක්ක සහසංයුජව බන්ධනය වෙනවා. බලන්න. ඔය විදියට. හරිනේ. දැන් ඒකේ අපි දැලිස ගත්තොත් මෙයත් ගොඩාක් අඳින්න විදියක් නෑ. මම ඒ නිසා කීපයක් මේ විදියට අඳින්න. ඔන්න ඔහොම. හරිද? දැලිස නිර්මාණය කරනවා. දැන් මේ හැම සිලිකන් පරමාණුවක්ම යාබද සිලිකන් පරමාණු 4ක් එක්ක සහසංයුජව බන්ධනය වෙලා ස්පටික දැලිසක් නිර්මාණය කරනවා. හරිනේ. ඔන්න බලන්න මේක මම අඳින විදිය. හරිනේ. මම මේ පාට කීපයක් භාවිත කරන්නේ ඔබට මේක හොඳට පේන්න ඕන නිසා. හරිනේ. බලන්න සෑම සිලිකන් පරමාණුවක්ම යාබද සිලිකන් පරමාණු 4ක් එක්ක සහසංයුජව බන්ධනය වෙලා ස්පටික දැලිසක් නිර්මාණය කරනවා. ඔන්න ස්පටික දැලිසක් නිර්මාණය කරනවා. හරිනේ. මේවා දැම්ම අඳින්න යන්න එපා. හරිනේ. නෝට් එක දෙනකොට පිළිවෙලට මේවා අඳින්න ඕන. අඳින ක්‍රමයක් තියෙනවා ඔය විදියට. හරිනේ. දැන් හොඳට බලන්න මේ සිලිකන් පරමාණුව යාබද මේ සිලිකන් පරමාණුවේ අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝන 4 යාබද සිලිකන් පරමාණු 4ක් එක්ක සහසංයුජව බන්ධනය වෙලා. හරිනේ. සහසංයුජව බන්ධනය වෙලා ස්පටික දැලිස නිර්මාණය කරලා තියෙනවා. දැන් මේ සිලිකන් පරමාණුවත් ඔය විදියටම යාබද සිලිකන් පරමාණු 4ක් එක්ක සහසංයුජව බන්ධනය වෙලා ස්පටික දැලිස නිර්මාණය කරනවා. දැන් මේ හැම සිලිකන් පරමාණුවක්ම යාබද සිලිකන් පරමාණු 4ක් එක්ක මේ විදියට ස්පටික දැලිස නිර්මාණය කරනවා. හරිනේ. ස්පටික දැලිස නිර්මාණය කරනවා. ඔය විදියට. ඔය විදියට ස්පටික දැලිස නිර්මාණය කරනවා.
මේවා අඳින්න එපා. මේක වෙනස් කළා මං අඳින්න දෙන්න ඔබට. හැම පරමාණුවකම හැම සිලිකන් පරමාණුවක්ම යාබද සිලිකන් පරමාණු 4ක් එක්ක සාසංයුජව බන්ධනය වෙලා ස්පටික දැලස නිර්මාණය කරලා තියෙයි. පුතේ මේ අපි දන්නවා සන්නායකයක් තුල ධාරාව දැන් සන්නායකයක් තුල ඕනේ ධාරාවක් කියන්නේ මොකක්ද? ආරෝපණ එක තැනක ඉඳලා තවත් තැනකට ගලා යාම නිසා තමයි පුතේ විද්‍යුත් ධාරාව ඇති වෙන්නේ. හරිනේ. දැන් එතකොට මෙතන එහෙම එක තැනක ඉඳලා තවත් තැනකට ගලා යන නම් මොකද තියෙන්න ඕන? එක තැනක ඉඳලා තවත් තැනකට ගලා යන විභවාන්තරයක්, ඒ කියන්නේ විද්‍යුත් ක්ෂේත්‍රයක් ඇති කරන්න ඕන. නිදහස් හෙවත් මුක්ත ඉලෙක්ට්‍රෝන තියෙන්න ඕන. දැන් මෙතන මේ නිදහස් හෙවත් මුක්ත ඉලෙක්ට්‍රෝන කෝ? මේ දැලිසේ තියෙන ඉලෙක්ට්‍රෝන වලට හරිය මේ යන්න බෑ. මෙතන වෙන්නේ මෙහෙමයි. ඊළඟට හරි කතන්දරයක් වෙනවා. දැන් මේකේ පුතේ තාපයේ බලපෑම නිසා, උෂ්ණත්වයේ බලපෑම නිසා මෙන්න මේ සමහර ඉලෙක්ට්‍රෝන මේ දැලිසෙන් මුක්ත වෙනවා. අපි හිතමු මෙන්න මේ තියෙන ඉලෙක්ට්‍රෝන මේ දැලිසෙන් මුක්ත වුණා කියලා. ඔන්න මේ ඉලෙක්ට්‍රෝනේ මෙතන දැලිසෙන් මුක්ත වෙලා මෙතෙන්ට ගියා. එතකොට පුතේ මෙන්න මෙතන ඉලෙක්ට්‍රෝනයක් මදිනේ. ඔය ඉලෙක්ට්‍රෝන එතකොට එතන තියෙන ඉලෙක්ට්‍රෝන ඌනතාවයක්. එතකොට මෙතන තියෙනවා නිදහස් ඉලෙක්ට්‍රෝනයක් ඇති වෙලා මෙතන ඒ වගේ ඉලෙක්ට්‍රෝන ඌනතාවයක් ඇති වෙනවා. බලන්න මාර වැඩේ. දැන් පුතේ සන්නායකයක වෙන දේ මම තවදුරටත් පැහැදිලි කරවොත් සන්නායකයක වෙන දේ තමයි මේ වගේ සන්නායකයක නිදහසෙවත් මුක්ත ඉලෙක්ට්‍රෝන තියෙනවා. නේ? මේක සන්නායකයක් නම් අපි ධාරා විද්‍යුතයේදී මේවා ඉගෙන ගත්තා. හරිද? සන්නායකයක නිදහසෙවත් මුක්ත ඉලෙක්ට්‍රෝන හැම ඉලෙක්ට්‍රෝනයක්ම ගමන් කිරීමෙන් ධාරාව ඇති වෙන්නේ නැහැ. මේ නිදහසෙවත් මුක්ත ඉලෙක්ට්‍රෝන අපි මේකට කෝෂයක් සම්බන්ධ කරලා විද්‍යුත් ක්ෂේත්‍රයක් එහෙම නැත්නම් විභවාන්තරයක් ලබා දෙනවා. කෝෂයක් මේ විදිහට දැම්මට පස්සේ මේ පැත්ත ධන මේ පැත්ත ඍණනේ. මේවා අපි දන්නවා. කවුරු හරි දරුවෙක් ධාරා විද්‍යුතය ඉගෙනගෙන නැත්නම් කරුණාකරලා මේක ඉගෙන ගන්න එක නතර කරන්න. ධාරා විද්‍යුතය දන්නේ නැති කිසිම දරුවෙකුට ඉලෙක්ට්‍රොනික විද්‍යාව කරන්න බෑ. මුලින් ධාරා විද්‍යුතය කරලා එන්න. මුලින් ධාරා විද්‍යුතය කරන්න ඕන. ධාරා විද්‍යුතය බැරි දරුවෙකුට ඉලෙක්ට්‍රොනික විද්‍යාව කරන්න බෑ. අපෙන් ඉල්ල ගන්න ධාරා විද්‍යුතය අපි වීඩියෝ විදිහට දෙන්න. හරිනේ? එතකොට මේ පැත්ත ධන මේ පැත්ත ඍණ. ධන සිට ඍණට විභවාන්තරයක් ඇති වෙනවා. එතකොට මේ විභවාන්තරය නිසා මොකද්ද වෙන්නේ? අපි ධාරා විද්‍යුතය ඉගෙන ගන්නවා. ධාරා විද්‍යුත සහ විද්‍යුත් ක්ෂේත්‍ර කියන පාඩම් දෙකේදීම ඉගෙන ගන්නවා. මේ දිශාවට විභවාන්තරයක් එහෙම නැත්නම් විද්‍යුත් ක්ෂේත්‍රයක් ඇති වුණාම නේ මේ දිශාවට විභවාන්තරයක් නැත්නම් විද්‍යුත් ක්ෂේත්‍රයක් ඇති වුණාම මේ ඉලෙක්ට්‍රෝන මත බලයක් හට ගන්න කොහටද? ඉලෙක්ට්‍රෝන මත බලයක් හට ගන්න මේ පැත්තට. විභවාන්තරය නැත්නම් විද්‍යුත් ක්ෂේත්‍රය මේ පැත්තට. මේ පැත්ත ධන මේ පැත්ත ඍණේ කෝෂි. එතන විභවාන්තරය නැත්නම් විද්‍යුත් ක්ෂේත්‍රය මේ පැත්තට. අපි ධාරා විද්‍යුතයේදී සහ විද්‍යුත් ක්ෂේත්‍ර කියන පාඩම් දෙකේදීම ඉගෙන ගන්නවා. ඒ දෙක ඉගෙනගෙන නැත්නම් අපෙන් ඉල්ල ගන්න මේ සංකල්ප සහ සංසිද්ධි පැහැදිලිව විග්‍රහ කරන පොතේ. ඒතර මේ ධන අග්‍රයේ සිට ඍණාග්‍රයේ දෙසට විද්‍යුත් ක්ෂේත්‍රයක් නැත්නම් විභවාන්තරයක් ඇති වෙනවා. මේ දිශාවට තියෙන විද්‍යුත් ක්ෂේත්‍රය එහෙම නැත්නම් විභවාන්තරය හේතුවෙන් මේ නිදහස් ඉලෙක්ට්‍රෝන වෙන මේ පැත්තට චලිත වෙනවා. ඉලෙක්ට්‍රෝන මත මේ පැත්තට බලය ඇති වෙන්නේ. ක්ෂේත්‍රයේ දිශාව මේ පැත්ත වුණාට ඉලෙක්ට්‍රෝනයේ මත බලය විරුද්ධ දිශාවට. ඒවා අපි ඉගෙන ගන්න විද්‍යුත් ක්ෂේත්‍ර කියන පාඩමේදී. හරිනේ? විද්‍යුත් ක්ෂේත්‍ර කියන පාඩමේදී තමයි අපි මේ දේවල් ඉගෙන ගන්නෙ. මම ඕන තව චුට්ටක් මතක් කරන්න. ඔන්න මේ අපි හිතුව මෙහෙම මේ දිශාවට විද්‍යුත් ක්ෂේත්‍රයක් කියලා. මේ දිශාවට විද්‍යුත් ක්ෂේත්‍රය, ඒ කියන්නේ කෝෂයක් මගින් විද්‍යුත් ක්ෂේත්‍රයක් ලබා දුන්නොත් මෙතන ධනාරෝපණයක් තිබුණොත් ධනාරෝපණය මත මේ දිශාවට බලයක් ඇති වෙනවා. මෙතන ඍණාරෝපණයක් තිබුණොත් ඍණාරෝපණය මත මේ දිශාවට බලයක් ඇති වෙනවා. ඍණාරෝපණයක් කියලා කියන්නේ ඉලෙක්ට්‍රෝන අතිරික්තයක්. ඉලෙක්ට්‍රෝන අතිරික්තයක් කියන්නේ යම් තැනක තිබිය යුතු ප්‍රමාණයට වඩා වැඩිපුර ඉලෙක්ට්‍රෝන තියෙනවා නම් මගේ ළඟ තියෙන්න ඕනේ ඉලෙක්ට්‍රෝන 100ක්. හැබැයි තියෙනවා නම් 101ක්. එතකොට අර වැඩිපුර තියෙන ඉලෙක්ට්‍රෝන එක නිසා මට ඇති වෙන ඍණාරෝපණයක්.
අපි තුමු මගේ ළඟ තියෙන්න ඕන ඉලෙක්ට්‍රෝන ඔන්න මගේ ළඟ ඉලෙක්ට්‍රෝන 100ක් තියෙනවා. 100 තමයි තියෙන්න ඕන. කවුරු හරි ඇවිල්ලා ඉලෙක්ට්‍රෝනයක් ගලවගෙන යනවා. එතකොට දැන් තියෙන්නේ කීයද? 99යි. එතකොට තියෙන්නේ ඉලෙක්ට්‍රෝන ඌනතාවයක්ද ඉලෙක්ට්‍රෝන අතිරික්තයක්ද? දැන් තියෙන්නේ පුතේ ඉලෙක්ට්‍රෝන ඌනතාවයක්. දැන් තියෙන ඉලෙක්ට්‍රෝන ඌනතාවය. එතකොට ඔය ඉලෙක්ට්‍රෝන ඌනතාවයට අපි කියනවා ධනාරෝපණයක් කියලා. තියෙන්න ඕන ගානට වඩා වැඩිපුර ඉලෙක්ට්‍රෝන තියෙනවා නම් ඒක ඉලෙක්ට්‍රෝන අතිරික්තයක්. තිබිය යුතු ප්‍රමාණයට වඩා අඩුවෙන් තියෙනවා නම් ඉලෙක්ට්‍රෝන ඒකට අපි කියනවා ඉලෙක්ට්‍රෝන ඌනතාවයක් කියලා. දැන් එතකොට ඍණාරෝපණයක් මත බලය ශේෂ්ත්‍රයේ දිශාවට විරුද්ධ දිශාවට ධනාරෝපණයක් මත බලය ශේෂ්ත්‍රයේ දිශාවටමයි. එතකොට ඉලෙක්ට්‍රෝන අතිරික්තයක් කියන්නේ ඍණාරෝපණයක්, ඉලෙක්ට්‍රෝන ඌනතාවයක් කියන්නේ ධනාරෝපණයක්. ධනාරෝපණය මත බලය මෙහෙට නිසා ඒ ධනාරෝපණ මේ දිශාවට චලිත වෙනවා. ඍණාරෝපණ මත බලය මෙහෙට නිසා ඍණාරෝපණ මේ දිශාවට චලිත වෙනවා. ඕක තමයි වෙන්නේ. ඕක තමයි වෙන්නේ. තාම සරලයි. එහෙනම් මෙතනත් වෙන්නේ ඕක. දැන් මේක සන්නායකයක් නම් සන්නායකයක ඉතා විශාල නිදහස් ඉලෙක්ට්‍රෝන ප්‍රමාණයක් තියෙනවා. ගොඩාක් තියෙනවා. ඉතින් විද්‍යුත් ක්ෂේත්‍රය නැත්තම් විභවාන්තරයේ මේ පැත්තට ඇති කරාම ඒ සෑහෙන ඉලෙක්ට්‍රෝන ප්‍රමාණයක් ඉලෙක්ට්‍රෝන නෙවෙයි නිදහස් ඉලෙක්ට්‍රෝන ප්‍රමාණයක් තියෙන නිසා ඒගොල්ලෝ මේ පැත්තට චලිත වෙනවා. මේ පැත්තට චලිත වෙනකොට අනුරූප ධාරාව කොහටද? මෙන්න මේ දිශාවට එයාට අදාළ ධාරාව ගමන් කරනවා. ඉලෙක්ට්‍රෝන චලිත වෙන්නේ මේ පැත්තට ඊට අදාළ ධාරාව මේ පැත්තට. දැන් මෙතනත් එහෙමයි. ධනාරෝපණ චලිත වෙන යම් දිශාවකටද එයාට අනුරූප ධාරාව එම දිශාවටමයි. ඍණාරෝපණ චලිත වෙන යම් දිශාවකටද ඊට අනුරූප ධාරාව චලිත දිශාවට විරුද්ධ දිශාවට. හරි? දැන් හොඳට බලන්න මෙතන විද්‍යුත් ක්ෂේත්‍රයේ මේ පැත්තට නම් ධනාරෝපණ යන්නේ මෙහෙට. ධනාරෝපණ යම් දිශාවකට යනවා නම් ධාරාවත් එම දිශාවටමයි. ඍණ වෙනකොට හැමතිස්සෙම විරුද්ධයි. විද්‍යුත් ක්ෂේත්‍රය මෙහෙට තියෙනවා නම් යන්නේ මෙහෙට විරුද්ධ දිශාවට. යන්නේ යම් දිශාවකට නම් ධාරාව යන්නේ විරුද්ධ දිශාවට. හැබැයි කොහොම කරත් ධාරාව යන්නේ විභවාන්තරේ නැත්තම් විද්‍යුත් ක්ෂේත්‍රයේ දිශාවට. බලන්න දෙන්නම නිසා ධාරාව යන්නේ මේ දිශාවටම තමයි. එහෙනම් සන්නායකයක විද්‍යුත් ධාරාව යාන්ත්‍රණය තමයි මේ මෙකැනිසම් එක. සන්නායකයක් තුල විද්‍යුත් ධාරාව යන්නේ මේ විදියට. හැබැයි පරිවාරකයක් තුල විද්‍යුත් ධාරාව යන්නේ ওই විදියට නෙවෙයි. මේ සමාන පරිවාරකයක් තුල විද්‍යුත් ධාරාව යන්නේ මේ විදියට. දැන් පරිවාරකයේ තුල යන්න පුළුවන් තාම කුඩා විද්‍යුත් ධාරාවක්. දැන් පරිවාරකයක නිදහස් ඉලෙක්ට්‍රෝන තියෙන තාම අල්පයි. හැබැයි ඒ අල්ප ප්‍රමාණයේ ගමන් කිරීම නිසා පරිවාරකයේ තුලත් විද්‍යුත් ධාරාවක් ගමන් කරන්න පුළුවන්. ඊටාම කුඩා විද්‍යුත් ධාරාවක් ගමන් කරන්න පුළුවන්. ඒවා අපි ධාරා විද්‍යුතයේ පාඩමේදී පැහැදිලිව විග්‍රහ කරනවා. ඉතින් ධාරා විද්‍යුතේ කරලා ඉන්නේ. දැන් මේක අර්ධ සන්නායකයනේ. මම මේක මෙහෙම කරලා ගන්න. ඔන්න අර්ධ සන්නායක ස්පටික කැවැල්ලක්. අර්ධ සන්නායක ස්පටික කැවැල්ලක්. සිලිකන් අර්ධ සන්නායක ස්පටික කැවැල්ලක්. හරිනේ? සිලිකන් අර්ධ සන්නායක ස්පටික කැවැල්ලක්. ඔය සිලිකන් අර්ධ සන්නායක ස්පටික කැබැල්ලේ මේක මේ විදිහට මම දින්න. ඔන්න සිලිකන් අර්ධ සන්නායක ස්පටික කැබැල්ලේ මෙතන නිදහස් ඉලෙක්ට්‍රෝන තියෙනවද? මෙතන නිදහස් ඉලෙක්ට්‍රෝන නැහැ. නිදහස් ඉලෙක්ට්‍රෝන නැත්නම් විභවාන්තරයක් ඇති කරා කියලා යන්න පුළුවන්ද? විභවාන්තරයක් ඇති කරා කියලා පුතේ යන්න බෑ. විභවාන්තරයක් ඇති කරා කියලා යන්න බෑ. හරිනේ? චලිත වෙන්න බෑ. එහෙනම් චලිත වෙන්නේ කොහොමද? චලිත වෙන්නේ මේක තාපයේ බලපෑම නිසා. ඒ කියන්නේ සාමාන්‍ය පරිසර උෂ්ණත්වයේදී තාපයක් තියෙනවනේ. තාපයේ බලපෑම නිසා මෙන්න මේ සමහර ඉලෙක්ට්‍රෝන මේ දැලිසෙන් මුක්ත වෙලා නිදහස් ඉලෙක්ට්‍රෝන විදිහට පවතිනවා. අන්න එයා නිදහසේ ඉන්නේ. නිදහසේ ඉන්නේ. දැන් මෙතන ඉලෙක්ට්‍රෝනයක් තියෙන්න ඕන තැනක් නේ. මේ ඉලෙක්ට්‍රෝනයක් තිබිය යුතු තැනක මේ ඉලෙක්ට්‍රෝනේ නැහැ. ඉලෙක්ට්‍රෝනේ තිබිය යුතු තැනක ඉලෙක්ට්‍රෝනේ නැති නිසා පුතේ ඉලෙක්ට්‍රෝනේ තිබිය යුතු තැනක ඉලෙක්ට්‍රෝනේ නැති නිසා මෙන්න මෙතන ඉලෙක්ට්‍රෝන ඌනතාවයක් ඇති වෙනවා. ඔය ඉලෙක්ට්‍රෝන ඌනතාවයට අපි කියනවා කුහර කියලා. කුහර කියලා. එතකොට මේ තියෙන නිදහස් ඉලෙක්ට්‍රෝන මේ තියෙන කුහර. එහෙනම් මෙහෙම අපි නිරූපණය කරලා තියෙන්නේ මෙන්න මේ විදියට නිරූපණය කරලා තියෙන මේ නිරූපණය කරපු එක. මේ විදියට නිරූපණය කරලා තියෙන්නේ නිදහස් ඉලෙක්ට්‍රෝන. මේ විදියට අපි නිරූපණය කරලා තියෙන මොනවාද පුතේ? කුහර. එතකොට කුහර කියන්නේ ඉලෙක්ට්‍රෝන ඌනතාවයක්. ඉලෙක්ට්‍රෝන ඌනතාවයක් කියලා කියන්නේ හරියට ධනාරෝපණයක් වගේ. හැබැයි මතක තියාගන්න ධන ආරෝපණයක් නෙවෙයි මේ කුහරයක් කියලා කියන්නේ. හොඳයි. ධනාරෝපණයක් නෙවෙයි.
මෙතන ඉලෙක්ට්‍රෝනය කියලා කියන්නේ ඍණාරෝපණයක් නෙවෙයි. හොඳට මතක තියාගන්න. ඉලෙක්ට්‍රෝන අතිරික්තයකට තමයි ඍණාරෝපණයක් කියලා කියන්නේ. දැන් මෙතන මේ ඉලෙක්ට්‍රෝන අතිරික්තයක් නෙවෙයි තියෙන්න ඕන එකක්. දැලිස තුල තියෙන්න ඕන එකක් දැලිසෙන් මුක්ත වුණා. මේ මෙතන තියෙන්න ඕන ඉලෙක්ට්‍රෝන මෙතෙන්ට ආවා. එහෙම ආවා කියලා දැලිසට ඍණාරෝපණයක් ලැබෙන්නේ නැහනේ. දැලිසට ර්ණාරෝපණයක් ලැබෙන්නේ මේක නිදහස් ඉලෙක්ට්‍රෝනයක් මේ ඉලෙක්ට්‍රෝන ඌනතාවයක් ඉලෙක්ට්‍රෝන ඌනතාවයක් යනු ධන ආරෝපණයක්ම නොවේ මෙතන හොඳයි තේරුණා නේද දැන් දැන් ධන ආරෝපණයක් කියන්නේ තිබිය යුතු ඉලෙක්ට්‍රෝන ප්‍රමාණයට වඩා අඩුවෙන් තිබෙනවා නම් තිබිය යුතු ප්‍රමාණයට වඩා අඩුවෙන් තියෙනවා නම් ඒක තමයි ධන ආරෝපණය කියන්නේ මේක ධන ආරෝපණයක්ම නෙවෙයි ධන ආරෝපණයක් වගේ හැබැයි ධන ආරෝපණයක් නෙවෙයි ඉලෙක්ට්‍රෝන ඌනතාවයක් තේරුණා නේද පුතේ හොඳට තේරුම් ගන්න හොඳට තේරුම් ගන්න තාම පැහැදිලිව තේරුම් ගන්න එතකොට මෙන්න මේ නිදහස් ඉලෙක්ට්‍රෝනේ මේක කුහරය හරිනේ දැන් අපි තු මෙන්න මේ සිලිකන් පරමාණුවෙත් මේ ඉලෙක්ට්‍රෝනේ මෙහෙම නිදහස් වෙනවා මෙතන කුහරයක් ඇති වෙනවා දැන් ඔබ අඳිනකොට එක දැන් මෙතනත් මෙයා නිදහස් වෙනවා මෙතනත් මෙයා නිදහස් වෙනවා මෙතනත් මෙයා නිදහස් වෙනවා වගේ අඳින්න එපා. හරිද? මොකද එක සිලිකන් දැන් හැම සිලිකන් දැන් මේ වගේ එක සිලිකන් පරමාණුක ඉලෙක්ට්‍රෝන ගොඩක් මුක්ත වෙන්නේ නැහැ සාමාන්‍යයෙන්. හරිද? හැම සිලිකන් පරමාණුවකින් ඉලෙක්ට්‍රෝන මුක්ත වෙන්නේ නැහැ. සමහර සිලිකන් පරමාණු වලින් විතරයි ඉලෙක්ට්‍රෝන මුක්ත වෙන්නේ. දැන් මෙතන සිලිකන් වෙනකොට ජර්මේනියම් තිබුණා නම් G සිලිකන් වෙනුවට ජර්මේනියම් තිබුණා නම් ජර්මේනියම් ගෙත් වෙන්නේ ඕක. එතකොට සිලිකන් වෙනුවට ජර්මේනියම් විතරයි දාන්න තියෙන්නේ. අපි તો මේ වගේ සිලිකන් පරමාණු. දැන් මේ සිලිකන් පරමාණුවේ අපි તો මේ ඉලෙක්ට්‍රෝනේ මෙහෙම මුක්ත වුණා. මෙතන කුහරය තිබුණා. මේ හැම එකෙම මේ විදිහට අඳින්නේ නැහැ. හරි. අපි તો ඕනම් මෙන්න මේ සිලිකන් පරමාණුවේ ඉලෙක්ට්‍රෝනේ මුක්ත වෙලා මෙතන මේ විදිහට ඉලෙක්ට්‍රෝනයක් තියෙනවා වගේ. ඒතර හැම එකෙම අඳින්න එපා. දැන් මේ සිලිකන් පරමාණුවේ ඉලෙක්ට්‍රෝන මුක්ත වෙලා නැහැ. මේ සිලිකන් පරමාණු ඉලෙක්ට්‍රෝන මුක්ත වෙලා නැහැ. මේ සිලිකන් පරමාණු ඉලෙක්ට්‍රෝනයක් මුක්ත වෙලා තියෙනවා. මේකේ නැහැ. මේ සිලිකන් පරමාණුවෙත් නැහැ. මේ සිලිකන් පරමාණු ඉලෙක්ට්‍රෝනයක් මුක්ත වෙලා. ඔබ මේවා අඳිනකොට ඔබේ අභිමතයේ පරිදි අඳින්න. දැන් මෙතන සිලිකන් පරමාණු 9ක් දක්වලා තියෙනවා. ඒ සිලිකන් පරමාණු 9න් ඉලෙක්ට්‍රෝන මුක්ත වෙලා තියෙන 1 2 3යි 4යි. හරිනේ? හැම එකකින් මුක්ත වෙලා කියලා ගන්න එපා. එතකොට මෙන්න මේවා තමයි නිදහස් ඉලෙක්ට්‍රෝන මේ තමයි කුහර. හරිනේ ඒක අපි එහෙම නම් කරලා ඉඳන් හරිනේ මේවට අපි කියන පුතේ නිදහස් ඉලෙක්ට්‍රෝන මේ තමයි පුතේ නිදහස් ඉලෙක්ට්‍රෝන විතර කුහරයක් අපි පෙන්නගමු මෙතන පෙන්නගමු මේ තමයි පුතේ කවුද මේ තමයි කුහර අපි ඇඳ ගන්නකොට ඔක දක්වලා ඇඳගමු නිදහස් ඉලෙක්ට්‍රෝන සහ කුහර පුතේ මෙන්න මේකේ මෙන්න මේ වගේ අර්ධ සන්නායකයට සිලිකන් විතරයිනේ තියෙන්නේ සිලිකන් විතරයි තියෙන්නේ. ඒක නිසා මේකට අපි කියනවා සංශුද්ධ සිලිකන් අර්ධ සන්නායක කියලා. දැන් සංශුද්ධ සිලිකන් අර්ධ සන්නායකයට අපි කියන පුතේ නිසංග අර්ධ සන්නායක කියලා. මොකද කියන්නේ? නිසංග අර්ධ සන්නායක. නිසංග අර්ධ සන්නායක. ඔකට අපි ඉංග්‍රීසියෙන් කියන ඉංග්‍රීසි වචනත් ලියා ගන්න අවශ්‍ය නම් ලියාගත්තොත් හොඳයි. ඉතින් කැම්පස් ගියාට පස්සේ ඕන වෙනෝන intrinsic semiconductors කියලා කියන්නේ semi luxury වල conductors කියන එක නෙවෙයි conductors හරිනේ conductors ඔය විදියට මෙතන conductors ලියවන්න මේ වගේ කිසිදු වෙනත් ද්‍රව්‍යයක් මිශ්‍ර වීමකින් තොරව සංශුද්ධ තත්ත්වයේ පවතින අර්ධ සන්නායක වලට අපි කියන පුතේ සංශුද්ධ තත්ත්වයේ පවතින අර්ධ සන්නායක වලට අපි කියනවා නිසංග අර්ධ සන්නායක කියලා. මට කියන්නේ මේ නිසංග අර්ධ සන්නායක විද්‍යුත් වශයෙන් ධනද ඍණද උදාසීනද? පුතේ විද්‍යුත් වශයෙන් ඍණයි කියන්නේ තිබිය යුතු ඉලෙක්ට්‍රෝන ප්‍රමාණයට වඩා වැඩිපුර තියෙනවා නම්. ඒක විද්‍යුත් වශයෙන් ඍණයි. විද්‍යුත් වශයෙන් ධනයි කියන්නේ තිබිය යුතු ඉලෙක්ට්‍රෝන ප්‍රමාණයට වඩා අඩුවෙන් තියෙනවා නම් අපි ඒකට කියනවා විද්‍යුත් වශයෙන් ධනයි කියලා. මේක විද්‍යුත් වශයෙන් ධනයිද ඍණයිද උදාසීනයි. පුතේ මේ හැම එකේම තියෙන දැන් මෙතන ඉලෙක්ට්‍රෝනය අඩු වුණාට මෙතන තියෙනවනේ ඒක. මේ සිලිකන් පරමාණුවේ තියෙන්න ඕන ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය තියෙනවා. මෙතන හරිය තියෙනවනේ.
ඒතර හැම සිලිකන් පරමාණුවකටම තිබිය යුතු ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය තියෙනවා. තිබිය යුතු ප්‍රමාණය තියෙනවා නම් තිබිය යුතු ප්‍රමාණයට වඩා වැඩිත් නැහැ. තිබිය යුතු ප්‍රමාණයට වඩා අඩුත් නැහැ. එහෙනම් එයා විද්‍යුත් වශයෙන් ධනත් නැහැ, ඍණත් නැහැ. එහෙනම් අපි කියන පොතේ විද්‍යුත් වශයෙන් උදාසීනයි කියලා. ඇත්තටම පොතේ ඕනෑම අර්ධ සන්නායකයක් විද්‍යුත් වශයෙන් උදාසීනයි. ඒව මම පස්සේ නෝට් වල දෙනවා. ඕනෑම අර්ධ සන්නායකයක් විද්‍යුත් වශයෙන් උදාසීනයි. මේකට අපි කියන්නේ නිසංග අර්ධ සන්නායක. අපි සාමාන්‍ය නිසංග අර්ධ සන්නායක කියනකොට කියනවා මෙහෙමයි. අපද්‍රව්‍ය මිශ්‍ර වීමකින් තොරව. අපද්‍රව්‍ය මිශ්‍ර වීමකින් තොරව පවතින අර්ධ සන්නායක වලට අපි කියනවා නිසංග අර්ධ සන්නායක කියලා. අපද්‍රව්‍ය මිශ්‍ර වෙලා නැහැ. මොකද අපද්‍රව්‍ය කියලා කියන්නේ? දැන් අපද්‍රව්‍ය කියන්නේ කැලිකසල කියන එක නෙමෙයි හොඳ. අපද්‍රව්‍ය කියලා මතක තියාගන්න අපද්‍රව්‍ය මිශ්‍ර වෙලා කියන්නේ කැලිකසල මිශ්‍ර වෙලා කියන එක නෙවෙයි. කැලිකසල නෙවෙයි අපද්‍රව්‍ය කියලා කියන්නේ. හරිද? අපද්‍රව්‍ය කියන්නේ කැලිකසල නෙවෙයි. දැන් කිරි වීදුරුවකට කිරි සංශුද්ධ කිරි වලට ගොම බින්දුවක් දැම්මොත් ගොම තමයි අපද්‍රව්‍ය. දැන් ගොම වීදුරුවකට කිරි බින්දුවක් දැම්මොත් කිරි තමයි අපද්‍රව්‍ය. හරිනේ? සිලිකන් වලට වෙන මොනවද දාලා නැහැනේ. සිලිකන් විතරයි. මේක ජර්මේනියම් තිබුණා නම් මේ සිලිකන් වෙනුවට ජර්මේනියම් දාලා ජර්මේනියම් විතරයි තියෙන්නේ. එතකොට සිලිකන් වෙනුවට ජර්මේනියම් දැම්මම මේක සංශුද්ධ ජර්මේනියම්. සිලිකන් තියෙන මේක සංශුද්ධ සිලිකන්. ඒතර වෙනත් කිසිදු අපද්‍රව්‍ය මිශ්‍ර වීමකින් තොරව කියන වෙන කිසිම දෙයක් මේකට මිශ්‍ර වෙලා නැහැ. අන්න එහෙම නැතුව කිසිම දෙයක් මිශ්‍ර වෙලා නැතුව සංශුද්ධ තත්ත්වයේ පවතින අර්ධ සන්නායක වලට අපි කියන පොතේ නිසංග අර්ධ සන්නායක නැත්නම් intrinsic semiconductors කියලා. ඉතින් අර්ධ සන්නායක වල පළවෙනි කොටස තමයි මේ. අපි මේ ටික ලස්සනට සටහන් කරගනිමු. ලස්සනට සටහන් කරගන්න කලින් වීඩියෝ එක නතර කළා මුලටම ගිහිල්ලා නැවත වතාවක් මේක හොඳට බලාගෙන ඉන්න. නැවත වතාවක් හොඳට බලාගෙන ඉන්න. මොකද මේක ලයිව් ක්ලාස් එකක් වගේ. මේ පොඩි කාලය ඇතුළත පුතේ සාමාන්‍ය පන්තියක පැය කමාරක විතර උගන්වන කොටස. සාමාන්‍ය ක්ලාස් එකක ලයිව් ක්ලාස් එකක හෝ ඔන්ලයින් Zoom ක්ලාස් එකක පැය කමාරක විතර උගන්වන කොටස පුතේ මේ පුංචි විනාඩි කිහිපය ඇතුලේ තියෙනවා. ඒක නිසා නැවත වතාවක් ගිහිල්ලා මේක බලාගෙන ඉන්න කාලය අරගෙන. හරි බලාගෙන යන්නකො පුතේ හොඳ දරුවෝ වගේ. හරි එහෙනම් මම හිතනවා බලාගෙන ඉන්න ඇති කියලා. ලියන්න ප්‍රධාන මාතෘකාව ඉලෙක්ට්‍රොනික විද්‍යාව. ඉලෙක්ට්‍රොනික්ස් ඒක මකලා ඉලෙක්ට්‍රොනික විද්‍යාව ඉලෙක්ට්‍රොනික්ස්. හරි ලියන්න මෙහෙම. ඒ යටතේ ප්‍රධාන මාතෘකාව ලියා ගන්න පුතේ අර්ධ සන්නායක. ප්‍රධාන ලොකු මාතෘකාව ලියා ගන්න අර්ධ සන්නායක semiconductors. හරි ලියන්න පුතේ මෙහෙම. ආවර්තිතා වගුවේ හොඳ සන්නායක සහ හොඳ පරිවාරක මූලද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් පවතී. හොඳ පරිවාරක මූලද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් පවතී. ඉලෙක්ට්‍රොනික විද්‍යාවේ විශාලතම දියුණුවට හේතු වූයේ ඉලෙක්ට්‍රොනික විද්‍යාවේ විශාලතම දියුණුවට හේතු වූයේ අර්ධ සන්නායකය සොයා ගැනීමයි. ආවර්තිතා වගුවේ හතරවන කාණ්ඩයේ සිලිකන් සහ ජර්මේනියම් සිලිකන් කියලා සිංහලෙන් ලියන්න. සිලිකන් කියලා සිංහලෙන් ලියලා වරන්තුළු දාගන්න SI සිලිකන් සහ ජර්මේනියම් සිංහලෙන් ලියන්න ජර්මේනියම් කියලා වරන්තුළු දාන කැපිටල් G සිම්පල් E ජර්මේනියම් හොඳ අර්ධ සන්නායක වේ.
මෙහෙමයි දැන් සිලිකන් සහ ජර්මේනියම් විතරක් නෙවෙයි අර්ධ සන්නායක. හොඳේ. තව ගොඩාක් අර්ධ සන්නායක ද්‍රව්‍ය වර්ග තියෙනවා. සිලිකන් සහ ජර්මේනියම් කියන්නේ අර්ධ සන්නායක දෙකක්. සාමාන්‍යයෙන් මේක තමයි වැඩිපුර ගන්නෙ. හරි. එයා ගණපති ඊළඟ අනුමාත්‍රකාව නිසංග අර්ධ සන්නායක. නිසංග අර්ධ සන්නායක. Intrinsic semiconductors. Intrinsic semiconductors. හරි. ඇඳ ගන්න මේ රූප සටහන. මේ රූප සටහන අඳිනකොට මතකයිනේ. හැම සිලිකන් ගෙන්ම ඉලෙක්ට්‍රෝන මුක්ත වෙන්නේ නැහැ. සිලිකන් මෙතන 9ක් තියෙනවා නම් 3ක 4ක විතර. දැන් 4කම ඕනේ නැහැ. 3ක 4ක විතර ඉලෙක්ට්‍රෝන මුක්ත කරලා කුහරේ දාලා එක නිදහස් ඉලෙක්ට්‍රෝනයකට ඊතලයක් දාලා නිදහස් ඉලෙක්ට්‍රෝන කියලා දාන්න. මෙන්න මේ වගේ එකට ඊතලයක් දාලා කුහර කියලා දාගන්න. වීඩියෝ එක නතර කරලා ඇඳ ගන්න ඕනේ. වීඩියෝ එක නතර කරලා ඇඳ ගන්න ඕනේ. හරිනේ? හරි. වීඩියෝ එක නතර කරලා ඇඳගත්තා. මම හිතනවා ඇඳ ගන්න ඇති කියලා. ලියලා පුතේ මෙහෙම. වෙනත් කිසිදු අපද්‍රව්‍යයක් මිශ්‍ර වීමකින් තොරව වෙනත් කිසිදු අපද්‍රව්‍යයක් මිශ්‍ර වීමකින් තොරව වෙනත් කිසිදු අපද්‍රව්‍යයක් මිශ්‍ර වීමකින් තොරව සංශුද්ධ තත්ත්වයේ පවතින සංශුද්ධ තත්ත්වයේ පවතින සංශුද්ධ තත්ත්වයේ පවතින සංශුද්ධ තත්ත්වයේ පවතින අර්ධ සන්නායකවලට අර්ධ සන්නායකවලට නිසංග අර්ධ සන්නායක යැයි කියනු ලැබේ. 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 වෙනම ඡේදක ලියා ගන්න. සිලිකන් නිසංග අර්ධ සන්නායකයක සිලිකන් නිසංග අර්ධ සන්නායකයක සිලිකන් නිසංග අර්ධ සන්නායකයක ස්පටික රූපී ආකාරය ස්පටික රූපී ආකාරය ස්පටික රූපී ආකාරය රූපයේ දැක්වේ. ස්පටික රූපී ආකාරය රූපයේ දැක්වේ. රූපයේ දැක්වේ. රූපයේ දැක්වේ. රූපයේ දැක්වේ. සිලිකන් පරමාණුවක අවසාන කවචයේ ඇති ඉලෙක්ට්‍රෝන 4න් සිලිකන් පරමාණුවක අවසාන කවචයේ ඇති ඉලෙක්ට්‍රෝන 4න් නැත්නම් ඉලෙක්ට්‍රෝන 4 කියලා යනක ඉලෙක්ට්‍රෝන 4 යාබද සිලිකන් පරමාණු 4ක් සමග 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 සහසංයෝජව බන්ධනය වී ස්පටික දැලිස නිර්මාණය කරයි. ස්පටික දැලිස නිර්මාණය කරයි. ස්පටික දැලිස නිර්මාණය කරයි.
ස්පටික දැලිස නිර්මාණය කරයි. වෙනම ඡේදකලයා ගන්න. තාපයේ බලපෑම නිසා සමහර ඉලෙක්ට්‍රෝන තාපයේ බලපෑම නිසා සමහර ඉලෙක්ට්‍රෝන දැලිසෙන් මුක්ත වී නිදහස් ඉලෙක්ට්‍රෝන ලෙස පවතී. නිදහස් ඉලෙක්ට්‍රෝන ලෙස පවතී. මෙහිදී දැලිසෙන් ඉලෙක්ට්‍රෝනය මුක්ත වූ ස්ථානයේ ඉලෙක්ට්‍රෝන ඌනතාවයක් පවතී. මෙය කුහරයක් ලෙස හැඳින්වේ. කුහරයක් කියන්නේ හෝල් එකක් කියන එක. කුහරයක් ලෙස හැඳින්වේ. හරිනේ? right. කුහරයක් ලෙස හැඳින්වේ. මෙම නිදහස් ඉලෙක්ට්‍රෝන සහ කුහර යන දෙවර්ගයම අර්ධ සන්නායකයක් තුල ධාරා ගමනට දායක වේ. ධාරා ගමනට දායක වේ. හරි. ධාරා ගමනට දායක වේ. right. අපි ඊළඟට යනවා පුතේ මේ අර්ධ සන්නායකයක විද්‍යුත් ධාරාවේ යාන්ත්‍රණය ඉගෙන ගන්න. අපි ඒක ලියාගමුකෝ ඉස්සලා ඊළඟ මාතෘකාව ලියා ගන්න. අර්ධ සන්නායකයක විද්‍යුත් ධාරාවේ යාන්ත්‍රණය. අර්ධ සන්නායකයක විද්‍යුත් ධාරාවේ යාන්ත්‍රණය. අර්ධ සන්නායකයක විද්‍යුත් ධාරාවේ යාන්ත්‍රණය. හරි. මාතෘකාව ලියුවානේ. දැන් යාන්ත්‍රණය කියන්නේ මෙකැනිසම් කියන්නේ සිදුවෙන්නේ කොහොමද කියන එක. මේකෙන් කියන්නේ පුතේ අර්ධ සන්නායකයක් තුල ධාරාව යන්නේ කොහොමද කියන එක. දැන් ඉස්සල්ලා අපි ඉගෙන ගත්තා සන්නායකයක් තුල ධාරාව යන්නේ කොහොමද? මේක සන්නායකයේ තුල ධාරාව යන විදිය තමයි සන්නායකයේ අග්‍ර අතරට විද්‍යුත්ගාමක බලයක් එහෙම නැත්නම් කෝෂයක් සම්බන්ධ කරාට පස්සේ විද්‍යුත් ක්ෂේත්‍රයක් නැත්නම් විභවාන්තරයක් කියලා කියනවා ඇති වෙනවා. නිදහස් ඉලෙක්ට්‍රෝන මත ක්ෂේත්‍රයේ දිශාවට විරුද්ධ දිශාවට බලයක් ඇති වෙනවා. බලයක් ඇති වෙලා ඉලෙක්ට්‍රෝන මේ පැත්තට තල්ලු වෙනවා. ඒ නිදහස් ඉලෙක්ට්‍රෝන මේ පැත්තට තල්ලු වෙනකොට තල්ලු වන දිශාවට විරුද්ධ දිශාවට මේ පැත්තට ධාරාව ඇති වෙනවා. ඕක තමයි වෙන්නේ. හරිනේ? මේක මෙතනත් කියලා දුන්නා. අපි දැන් බලමු පුතේ මේ
අර්ධ සන්නායකයක ඔය අර්ධ සන්නායකයක කොහොමද ඔය විද්‍යුත් ධාරාව නිර්මාණය වෙන්නේ කියලා. අර්ධ සන්නායකයක විද්‍යුත් ධාරාව නිර්මාණය වෙන විදිය පැහැදිලි කරන්න තමයි දැන් අපි යන්නේ. මේක මෙහෙමයි පුතේ. දැන් අර්ධ සන්නායකයක විද්‍යුත් ධාරාව ඇති කරන්නත් අනිවාර්යයෙන්ම කෝෂයක් තියෙනවා. ඒ කියන්නේ විද්‍යුත් ගාමක බලයක් තියෙනවා. ඔන්න අපි කෝෂයක් දැම්මා. හරිනේ? කෝෂයේ මේ පැත්ත ධනාග්‍රය, මේ පැත්ත ඍණාග්‍රය. එතකොට ධනාග්‍රයේ සිට ඍණාග්‍රයේ දෙසට අනිවාර්යයෙන්ම විද්‍යුත් ශේෂ්ත්‍රයක්, ඒ කියන්නේ විද්‍යුත් ශේෂ්ත්‍ර තීව්‍රතාවක් නැත්නම් විභවාන්තරයක් ඇති වෙනවා. හරිනේ? විද්‍යුත් ශේෂ්ත්‍රයක් නැත්නම් විභවාන්තරයක් ඇති වෙනවා. එතකොට මෙන්න මේ තියෙන නිදහස් ඉලෙක්ට්‍රෝන වලට මොකක්ද වෙන්නේ? කොහොම නිදහස් ඉලෙක්ට්‍රෝන? මේ තියෙන නිදහස් ඉලෙක්ට්‍රෝන. මේ තියෙන නිදහස් ඉලෙක්ට්‍රෝන වලට මොකක්ද වෙන්නේ? මෙතනත් නිදහස් ඉලෙක්ට්‍රෝනයක් තියෙනවනේ. හරි. නිදහස් ඉලෙක්ට්‍රෝනයක් තියෙනවා. පුතේ මෙන්න මේ තියෙන නිදහස් ඉලෙක්ට්‍රෝන දැන් විද්‍යුත් ශේෂ්ත්‍රයේ මේ පැත්තටනේ විභවාන්තරයේ මේ පැත්තටනේ. එහෙනම් විද්‍යුත් ශේෂ්ත්‍රයේ මේ පැත්තට නම් නිදහස් ඉලෙක්ට්‍රෝන යන්නේ මොන පැත්තටද? මේ පැත්තට. නේ? නිදහස් ඉලෙක්ට්‍රෝන යන්නේ මේ පැත්තට. පුතේ මෙන්න මේ නිදහස් ඉලෙක්ට්‍රෝන මත මේ පැත්තට බලය ඇති වෙලා නිදහස් ඉලෙක්ට්‍රෝන මේ දිශාවට චලිත වෙනවා. ඒතර නිදහස් ඉලෙක්ට්‍රෝන මේ දිශාවට චලිත වුණාම මේ පුතේ නිදහස් ඉලෙක්ට්‍රෝන වල චලිත දිශාව. හරිනේ? නිදහස් ඉලෙක්ට්‍රෝන මේ පැත්තට චලිත වෙනකොට ඉලෙක්ට්‍රෝන මේ පැත්තට චලිත වෙනකොට එයාට අදාළ ධාරාව මොන පැත්තටද? එයාට අදාළ ධාරාව අර පැත්තට. එහෙම චලිත වෙනකොට පුතේ එයාට අදාළ විද්‍යුත් ධාරාවක් ඇති වෙනවා. මම මේක I කියලා ගන්නම්. විද්‍යුත් ධාරාවක් ඇති වෙනවා මේ පැත්තට. එහෙනම් නිදහස් ඉලෙක්ට්‍රෝන මේ පැත්තට, ඒ කියන්නේ විභවාන්තරයේ දිශාවට විරුද්ධ දිශාවට නිදහස් ඉලෙක්ට්‍රෝන චලිත වෙනකොට මෙන්න මේ දිශාවට ධාරාවක් ඇති වෙනවා IE ධාරාව. මොකද්ද මේ IE කියලා කියන්නේ? IE කියලා කියන්නේ ඉලෙක්ට්‍රෝන වල චලිතය නිසා ඇතිවන ධාරාව. IE කියලා කියන්නේ පුතේ ඉලෙක්ට්‍රෝන වල චලිතය නිසා ඇතිවන ධාරාව. තේරුණානේ? IE කියලා කියන්නේ ඉලෙක්ට්‍රෝන නිසා චලිතය නිසා ඇතිවන ධාරාව. දැන් ඒ වගේම මෙතන මෙන්න මේ කුහරක් තියෙන කුහර කොහාට යයිද? පුතේ විද්‍යුත් ශේෂයක් මේ පැත්තේ යනකොට කුහර කියන්නේ ධනාරෝපණ විදියට හැසිරිලා කුහර පුතේ ධනාරෝපණ විදියට හැසිරිලා කුහර යනවා මේ පැත්තට. ඒ කියන්නේ කුහරවල චලිත දිශාව තමයි මේ. කුහරවල චලිත දිශාව ඕක. කුහර මේ පැත්තට චලිත වෙනකොට එයාට අදාළ ධාරාව IH කියලා ගන්නම්. හෝල් කියන එක කුහරවල චලිත දිශා නැත්තම් මෙහෙම ගන්නම්කෝ. ඕක කුහරවල චලිත දිශාවට අදාළ ධාරාව මේ පැත්තට. ඇත්තටම කුහර චලිත වෙනවද? දැන් කුහර චලිත වෙනවා කියලා කුහර ධනාරෝපණ වගේ ධනාරෝපණයක් නෙවෙයි ධනාරෝපණ වගේ ධනාරෝපණයක් මත විද්‍යුත් ශේෂ්ත්‍රයේ නැත්තම් විභවාන්තරය මේ පැත්ත නම් ධනාරෝපණ මත බලය මේ පැත්තට. එතකොට ධනාරෝපණ යන්නේ මෙහෙට. ධනාරෝපණ මෙහෙට යනවා ධාරාවත් ඒ පැත්තටමයි. ඇත්තටම පුතේ කුහර චලිත වෙන්නේ නැහැ. හොඳයි. ඇත්තටම පුතේ කුහර චලිත වෙන්නේ නැහැ. ඇත්තටම කුහර චලිත වෙන්නේ. ඇත්තටම වෙන්නේ මෙන්න මේ වගේ දෙයක්. හරිද? දැන් මෙතන කුහරයක්නේ. මෙන්න මේ වගේ තියෙන ඉලෙක්ට්‍රෝනයක් ගැලවිලා ඇවිල්ලා මෙතන පිරෙනවා. ඒ ඉලෙක්ට්‍රෝන මත බලය මේ පැත්තනේ. මේ ඉලෙක්ට්‍රෝනයක් මෙතන පිරුණාට පස්සේ දැන් මෙතන කුහරේ නැහැ. පිරුණා. හැබැයි මෙතන ඉලෙක්ට්‍රෝන ගැලවිලා මෙතෙන්ට එනකොට මෙතන මොකද වෙන්නේ? මෙතන ඉලෙක්ට්‍රෝන උණතාවයක් ඇති වෙලා දැන්. මෙතන දැන් ඉලෙක්ට්‍රෝන උණතාවයක් ඇති වෙලායි කියලා කියන්නේ මෙතන කුහරයක් ඇති වෙලා. මෙතන කුහරයක් ඇති වෙලා දැන්. තේරුණානේ? එහෙනම් මෙතන පුතේ දැන් කුහරයක් ඇති වෙලා. ඔක තමයි වෙලා තියෙන්නේ. එතකොට මෙතන කුහරේ තියෙනකොට මේ ඉලෙක්ට්‍රෝනයක් ගැලවිලා ඉල මෙතන පිරෙනවා. එතකොට මෙතන කුහරේ නෑ දැන් මෙතන කුහරේ තියෙනවා. දැන් මෙතන කුහරේ තියෙනවා. ඕක තමයි වෙන්නේ. ඕක තමයි වෙන්නේ. හරිනේ? ඉතින් ඕක තමයි පුතේ ඔතන සිදුවන කතන්දරේ ඕක. එහෙනම් දැන් මේ වගේ අර්ධ සන්නායක ස්පටික දැලිසකට විද්‍යුත් ශේෂ්ත්‍රයක් නැත්නම් විභවාන්තරයක් ලබා දෙන කෝෂයක් මගින් එහෙම ලබා දුන්නාට පස්සේ නිදහස් ඉලෙක්ට්‍රෝන චලිත වෙනවා විද්‍යුත් ශේෂ්ත්‍රයේ දිශාවට විරුද්ධ දිශාවට. ඒ චලිත වීම නිසා ශේෂ්ත්‍රයේ දිශාවට ධාරාවක් ඇති වෙනවා. ඒකයි. ඊට පස්සේ කුහර චලිත වෙනවා ශේෂ්ත්‍රයේ දිශාවට. ශේෂ්ත්‍රයේ දිශාවට චලිත වෙනකොට එයාට අදාළ මේ ධාරාව මේ ධාරාව මේ දිශාවට ඇති වෙනවා.
එතකොට මුළු ධාරාව කියලා කියන්නේ මොකක්ද? මුළු ධාරාව කියලා කියන්නේ පුතේ මේ නිදහස් ඉලෙක්ට්‍රෝන නිසා හටගන ධාරාවේ ඒත් මේ පැත්තට කුහර නිසා හටගන ධාරාව මේ පැත්තට ධාරා දෙක මේ පැත්තට. එහෙනම් මුළු ධාරාව කියලා කියන්නේ නිදහස් ඉලෙක්ට්‍රෝන වල චලිතය නිසා හටගන ධාරාවෙත් කුහර වල චලිතය නිසා හටගන ධාරාවෙත් එකතුවට. එහෙනම් මුළු ධාරාව I නම් I සමාන වෙනවා පුතේ නිදහස් ඉලෙක්ට්‍රෝන නිසා හටගන ධාරාවෙත් කුහර නිසා හටගන්න ධාරාවෙත් එකතුවට. ඕක තමයි පුතේ මුළු ධාරාව වෙන්නේ. මුළු ධාරාව වෙන්නේ ඕකයි. අන්න එක තේරුම් ගන්න. එහෙනම් අර්ධ සන්නායකයක නිදහස් ඉලෙක්ට්‍රෝන නිසා ධාරාව ඇති වෙනවා. කුහර නිසා ධාරාව ඇති වෙනවා. මුළු ධාරාව කියලා කියන්නේ ඔය නිදහස් ඉලෙක්ට්‍රෝන නිසා හටගන්න ධාරාවේ කුහර නිසා හටගන්න ධාරාවේ එකතුවට බව අනිවාර්යෙන්ම අප විසින් දැන ගන්නම ඕන. දැන් මෙතන වැඩිපුර තියෙන නිදහස් ඉලෙක්ට්‍රෝනද කුහරද? පුතේ නිසංග අර්ධ සන්නායකයක සෑම නිදහස් ඉලෙක්ට්‍රෝනයකටම අදාළ කුහරයක් තියෙනවා. එතකොට මෙතන නිදහස් ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය කුහර ප්‍රමාණය සමානයි. නිදහස් ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය කුහර ප්‍රමාණය සමානයි. එහෙනම් මෙතන පුතේ නිදහස් ඉලෙක්ට්‍රෝන ප්‍රමාණයයි කුහර ප්‍රමාණයයි අනිවාර්යයෙන්ම සමානයි මේ වගේ නිසංග අර්ධ සන්නායකයක. එතකොට නිදහස් ඉලෙක්ට්‍රෝන නිසා හටගන ධාරාවයි කුහර නිසා හටගන ධාරාවයි සමානයි කියලා ගන්නවා. හැබැයි වැඩේ කියන්නේ හරියටම සමාන නැහැ. හරියටම සමාන නොවෙන්න හේතුවක් තියෙනවා. සචලතාව කියන කතන්දරේ. ඒක මම පස්සේ කියලා දෙනවා. හරි. ඇත්තටම මේ සචලතාව කියලා කියන්නේ චලිත වීම හැකියාව. කුහරයක සචලතාවයට වඩා නිදහස් ඉලෙක්ට්‍රෝනික සචලතාවය වැඩි. ඒකට හේතුවක් තියෙනවා. ඒ හේතු ඉගෙන ගැනීම අපිට මේ සිලබස් එකේ නෑ. මම චුට්ටක් කියලා දෙනවා. නමුත් එහෙම නැහැ. හරිනේ? දැන් නිදහස් ඉලෙක්ට්‍රෝන චලිත වන වේගයට වඩා කුහර චලිත වන වේගයට වඩා නිදහස් ඉලෙක්ට්‍රෝන චලිත වන වේගය වැඩි. වැඩි වේගකින් යනකොට ඒ නිසා හටගන්න ධාරාවත් වැඩි. මොකද අපි ධාරා වර්ධක් වන්නේ තත්පරයකදී ගලා යන ආරෝපණ ප්‍රමාණය කියලා. එතකොට කිසියම් ආරෝපණ ප්‍රමාණයක් අඩු කාලයකින් ඒ කියන්නේ ඉක්මනටම යනවා නම් අඩු කාලයකින් ඒ කියන්නේ ඉක්මනටම යනවා නම් හරිනේ අපි දන්නවා ධාරා වර්ධක් වන්නේ q සමාන it නැත්නම් I සමානයි q බෙදීම t නේ ආරෝපණය නියත වෙලා ඉක්මනට යනවා කියන්නේ කාලය අඩුයිනේ ඉක්මනට යනවා කියන්නේ කාලය අඩුයි අඩු කාලයකින් යනවා කියන්නේ අනිවාර්යයෙන්ම ධාරාව වැඩි එහෙනම් දැන් ඇත්තටම කුහර නිසා හටගන්න ධාරාවට වඩා නිදහස් ඉලෙක්ට්‍රෝන නිසා හටගන්න ධාරාව ස්වල්පයකින් වැඩි. නමුත් ඒක එහෙම ගණන් ගන්නෑ. තේරුණානේ? ඒක ගණන් ගන්නෑ. එහෙනම් මෙතන නිදහස් ඉලෙක්ට්‍රෝන ප්‍රමාණයයි කුහර ප්‍රමාණයයි දෙකම ඇත්තටම සමානයි. නිදහස් ඉලෙක්ට්‍රෝන ප්‍රමාණයයි කුහර ප්‍රමාණය සමානයි. මුළු ධාරාව වෙන්නේ නිදහස් ඉලෙක්ට්‍රෝන නිසා හටගන්න ධාරාවෙත් කුහර නිසා හටගන්න ධාරාවෙත් එකතු. එහෙනම් දැන් මේ වීඩියෝ එක නතර කරලා අර්ධ සන්නායකයක විද්‍යුත් ධාරාවේ යාන්ත්‍රණය කියන කොටස කියලා දෙන තැන ඉඳලා චුට්ටක් අනිවාර්යයෙන්ම නැවත බලාගෙන එන්න. බලාගෙන ඇවිල්ලා අපි නෝට් එක ලියාගමු. ලියනකොට රූප අඳිනකොට හරියට මේව ඇඳ ගන්නවා. හරි. මාතෘකාව ලිව්වා නේද? අර්ධ සන්නායකයක විද්‍යුත් ධාරාවේ යාන්ත්‍රණය. ඇත්තට මම මේව නෝට් වල දෙන්නේ නැහැ. මොකද මේව ධාරා විද්‍යුත් යටතේ ඉගෙන ගත්තා. මේව මෙතන නෝට් වල දෙන්නේ නැහැ. මේ රූපේ නැවත ඇඳ ගන්න. දැන් ඔයගොල්ලෝ කලින් ඇඳපු රූපෙම ආයි මේ කරගන්න බෑ. ඔයාලට ළමයින්ට තව රූපයක් අඳින්න ඕන. මේවා පැහැදිලිව ඇඳ ගන්න. හරි. පැහැදිලිව ලස්සනට ඇඳ ගන්න. වීඩියෝ එක නතර කරලා පැහැදිලිව සහ ලස්සනට ඕක ඇඳ ගන්න. හරි රූප සටහන ඇඳලා අපි මෙහෙම ලියමු පුතේ. මෙහෙම ලියමු. අර්ධ සන්නායකයක අග්‍රාතර විද්‍යුත් විභවාන්තරයක් ඇලෙරක් විද්‍යුත් ක්ෂේත්‍රයක් ඇලෙරක් කියන්නේ දෙකම එකයි විද්‍යුත් ක්ෂේත්‍රයක් ඇති කල විට නිදහස් ඉලෙක්ට්‍රෝන ක්ෂේත්‍රයේ දිශාවට ප්‍රතිවිරුද්ධ දිශාවටද ක්ෂේත්‍රයේ දිශාවට ප්‍රතිවිරුද්ධ දිශාවටද
දිශාවටද කුහර ශේෂ්ත්‍රයේ දිශාවටමද චලිත වේ. මෙම චලිතයන් දෙකම නිසා ශේෂ්ත්‍රයේ දිශාවට විද්‍යුත් ධාරාවක් ඇති වේ. නිදහස් ඉලෙක්ට්‍රෝන නිසා හටගන්නා ධාරාව IEද කුහර නිසා හටගන්නා ධාරාව අපි ඒක IH කියලා ගන්න නැතුව I අර කුහරේ විදියට ඇඳලා ඒක එහෙම දාන්න. ඕක IO නෙවෙයි I කුහරේ කියන එක. ඒ විදිහට දාගන්න. I කියලා කුහරයක් දාගන්න. නම් අර්ධ සන්නායකය තුළ හටගන්නා මුළු ධාරාව කැපිටල් I නම් I සමානයි IE ධන I කුහරේ. ඒක අර සංකේතාත්මකව ලියන්න. හරිනේ. right. සාහිත්‍ය ලියන්න පුතේ. නිසංග අර්ධ සන්නායකයක නිදහස් ඉලෙක්ට්‍රෝන සහ කුහර ප්‍රමාණ සමාන වේ. හරිනේ. සමාන වේ. හරි. මම හිතනවා ලියන්න නැති කියලා ලියලා කරන්න නැති කියලා. හරි. right. අපිට දැන් එහෙනම් මේකේ